everyone. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ අපි හැමෝම කන්න කැමති dessert එකක් වෙනස් විදියකට හදාගන්නේ කොහොමද කියලා. ඒ තමයි chocolate biscuit pudding. හැබැයි මේක හදාගන්නේ වෙනස් විදියකට නිසා රසෙත් පොඩි වෙනසක් තියෙනවා. මේක ටිකක් ටිරමසු එකක් වගේ. එහෙනම් බලමුකෝ මේක හදාගන්න ඕන වෙන දේවල් මොනවාද කියලා. මේ බිස්කට් පුඩින් එකට මුලින්ම chocolate custard එකක් හදාගන්න ඕනේ. ඒක නිසා මුලින්ම ඒකට ඕන වෙන දේවල් මොනවාද කියලා බලමු. fresh milk ලීටර් එකක්, corn flour මේස හැඳි 4ක්, සීනි කෝප්ප භාගයක්, කොකෝ පවුඩර් මේස හැඳි 1/2ක්. ඒ වගේම තව මේකට මම අද dark chocolate gram 120ක් එකතු කරගන්නවා. හැබැයි ඔයාලා ළඟ dark chocolate නැතිනම් කොකෝ පවුඩර් ගන්නකොට මේස හැඳි 4ක් වෙන්න ගන්න. මම මේ කියන දේවල් වල ප්‍රමාණයන් පහළ තියෙන description box එකට මම දාලා තියන්නම්. එහෙනම් දැන් මේ chocolate custard එක හදාගන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ custard එක හදාගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට fresh milk ටික එකතු කරගන්න. හැබැයි fresh milk ඔක්කොම ටික එකතු කරගන්න එපා. මේකෙන් කෝප්පයක ප්‍රමාණයක් වගේ ඉතුරු කරගන්න. දැන් ඔයාලගේ ලිප on කරලා මේ කිරි ටික හොඳට රත් වෙන්න දෙන්න. දැන් මේකටම මම dark chocolate ටික එකතු කරගන්නවා. ඔයාලා chocolate එකතු කරන්නේ නැතිනම් මේ වෙලාවේදී සීනි කොප්ප භාගය එකතු කරගන්න. දැන් මේකට එකතු කරගත්ත සීනි ටික සහ chocolate ටික හොඳට දිය වෙනකන් අඩු ගින්දරේ මේක ලිපේ තියාගන්න. ඔයාලා මේකට chocolate එකතු කරන්නේ නැති වුණත් සීනි ටික දිය වෙලා මේ කිරි ටික හොඳට රත් වෙනකන් ලිපේ තියාගන්න. මේකට chocolate එකතු කරේ නැහැ කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මම chocolate නැතිව කොකෝ පවුඩර් වලිනුත් හදලා තියෙනවා. හැබැයි රසයේ වෙනසක් නම් වෙලා නැහැ. මල් ළඟ අද chocolate තිබ්බ නිසා තමයි මේකට එකතු කරගත්තේ. දැන් කලින් ඉතුරු කරගත්ත කිරි ටිකට කොකෝ පවුඩර් සහ corn flour ටික එකතු කරගෙන ඒ ටික හොඳට කවලම් කරගන්න. මේ chocolate ටික හොඳට දිය වෙනකන් සැරෙන් සැරේට කිරි එක හැඳි ගා ගන්න ඕන. ඒ හැම වෙලේකම බලන්න chocolate ටික දිය වෙලාද තියෙන්නේ කියලා. දැන් මේ chocolate ටික හොඳට දිය වෙලයි තියෙන්නේ. මේකට දැන් කලින් ලෑස්ති කරගත්ත කොකෝ මිශ්‍රණය නැවත ටිකක් කවලම් කරලා එකතු කරගෙන මේ මිශ්‍රණය කැටි ගැහෙන්නේ නැති වෙනකන් හොඳට හැඳි ගාන ගමන් මේ කිරි එක හොඳට රත් වෙන්න දෙන්න. මම මේකට කොකෝ මිශ්‍රණය එකතු කරගත්තේ chocolate එක හොඳට දිය වුණාට පස්සේනේ. හැබැයි ඔයාලා මේකට chocolate එකතු කරන්නේ නැතිනම් කිරි ටික සීනි එකත් එක්ක හොඳට කවලම් වෙලා ඒ ටික හොඳට රත් වුණාට පස්සේ මේ කොකෝ මිශ්‍රණය එකතු කරන් හොඳට හැඳි ගා ගන්න. මම මේකට සීනි එකතු කරගත්තේ කෝප්ප භාගයයිනේ. හැබැයි ඔයාලා ගොඩක් පැණි රසට කැමති නම් මේ මිශ්‍රණයේ රස බලලා පැණි රස මදි වගේ නම් තව සීනි ටිකක් එකතු කරගන්න. හැබැයි පැණි රස අඩු තරමට මේ පුඩින් එකේ රස වැඩි. දැන් මේ කිරි එකට corn flour එකතු කරගත්තට පස්සේ එක දිගට හැඳි ගා ගන්න ඕන. ඔයාලා හැඳි ගාන එක නැවතුවොත් කිරි එක අඩිය අල්ලලා කැටි ගහන්න වගේ පුළුවන්. මේ chocolate කිරි මිශ්‍රණය ටිකක් උකු පදමට වගේ එනකන් ලිපේ තියලා හැඳි ගාගෙන හදාගන්න. හැබැයි ගොඩක් මුකු වෙනකන් ලිපේ තියාගන්න එපා. මොකද මේක ගොඩක් මුකු වෙනකන් ලිපේ තියාගත්තොත් මේ custard මිශ්‍රණය නිවෙනකොට පුඩින් එකක් වගේ හයි වෙලා තියෙයි. මොකද මේ බිස්කට් පුඩින් එක හදාගන්න මේ හදාගත්ත chocolate custard මිශ්‍රණය හොඳටම නිවෙන්න ඕන. දැන් මේක ටිකක් උකු ගතියට ඇවිල්ලායි තියෙන්නේ. දැන් මේ වගේ ඉරක් ඇඳලා බලන්න ඒක ලං වෙනවද කියලා. එහෙම ලං වෙන්නේ නැතිනම් ලිප ඕෆ් කරලා මේක වෙන භාජනයකට දාගන්න. දැන් මේ මිශ්‍රණය හොඳටම නිවිලා ටිකක් උකු වෙලයි තියෙන්නේ. හැබැයි මේ විදියට පුඩින් එක හදාගන්න අමාරු නිසා මම විස්ක් එකක් අරන් මේක පොඩ්ඩක් කවලම් කරගෙන ඒක ටිකක් දිය ගතියට හදාගන්නවා. හැබැයි ඔයාලගේ කස්ටඩ් එක මේකට වඩා හයි වෙලා නම් බය වෙන්න එපා. එහෙම වෙලා නම් මේ කස්ටඩ් මිශ්‍රණය බ්ලෙන්ඩර් ජායකට දාලා ටිකක් බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොට මේක හරි ගානට හදාගන්න පුළුවන්. දැන් එහෙනම් බලමුකෝ මේ පුඩින් එක හදාගන්න ඕන වෙන ඉතුරු දේවල් මොනවාද කියලා.
මම අද මේ බිස්කට් පුඩින් එක ට්‍රේ 3කට වෙන්න හදා ගන්නවා. ඒක නිසා මම අද මේකට විපින් ක්‍රීම් ලොකු එකක් අරගත්තා. හැබැයි ඔයාලා එහෙම ගන්න ඕන නැහැ. විපින් ක්‍රීම් වල පොඩි පැකට් තියෙනවා මිලිලීටර් 250ක් වගේ. ඔයාලා ඒ ප්‍රමාණය අරගෙන මේ විපින් ක්‍රීම් එක හදා ගන්න. මොකද විපින් ක්‍රීම් වල ගණන් වැඩිනේ. ඔයාලට ලොකු විපින් ක්‍රීම් එකක් අරන් වැඩක් නැතිනම් පොඩි එකක් අරන් මේ ඩෙසර්ට් එක හදා ගන්න. එතකොට මේකට ඕන වෙන්නේ විපින් ක්‍රීම් මිලිලීටර් 250ක් හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩ් කරගත්ත සීනි මේස හැඳි 2ක් හෝ 3ක් වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට ආයිෂු සුගර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. තව වැනිලා මේස හැන්දක් ඕන වෙනවා. ඒ වගේම ඉතින් මේ පුඩින් එක හදාගන්න බිස්කට් ඕනනේ. ඒකට ඔයාලට කැමති වර්ගයක මාරි බිස්කට් එකක් ගන්න පුළුවන්. මුලින්ම එහෙනම් මේ විපින් ක්‍රීම් එක බීට් කරලා හදාගමු. ඔයාලා මේ විපින් ක්‍රීම් එක බීට් කරනකොට හොඳට කූල් එක තියෙන්න ඕන. ඒ කියන්නේ ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් තමයි මේක බීට් කරගන්න ඕන. මම විපින් ක්‍රීම් කෝප 3ක් වෙන්න එකතු කරගත්තා. ඒමත් ට්‍රේ 3ක් වෙන්න මේ පුඩින් එක හදාගන්න නිසායි. ඔයාලා මම කලින් කිව්වා වගේ මිලිලීටර් 250ක් වගේ වෙන්න ගන්න. දැන් මේ විපින් ක්‍රීම් එක උපරිම ස්පීඩ් එකේ හොඳට බීට් කරගන්න. අද මට ටිකක් වැඩ වැඩි නිසා මම මේක බීට් කරගන්න ස්ටෑන්ඩ් මික්ෂර් එකේ. හැබැයි ඔයාලට හෑන්ඩ් මික්ෂර් එකේ වුණත් මේක හදාගන්න පුළුවන්. දැන් මේක ටිකක් බීට් වෙනකොට ඒකට වැනිලා ටික එකතු කරගන්න. මම මේකට වැනිලා ටික එකතු කරගන්න එක වීඩියෝ වෙලා තිබ්බේ නැහැ. මේක ටිකක් දැන් බීට් කරගෙන යනකොට ඒකට සීනි ටිකක් එකතු කරගන්න. මතක ඇති ඔයාලා මේ ගන්න සීනි ටික හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩ් කරලා තමයි ගන්න ඕනේ. ඔයාලට ඒ වෙනුවට ආයිෂු සුගර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේ ගත්ත විපින් ක්‍රීම් එක ටිකක් පැණි රසයි. ඒක නිසා වැඩි සීනි එකතු කරගන්නේ නැහැ. මම විපින් ක්‍රීම් කෝප 3ටම සීනි මේස ඇති 3ක් වගේ තමයි එකතු කරගත්තේ. හැබැයි ඔයාලා විපින් ක්‍රීම් මිලිලීටර් 250ක් නම් ගන්නේ මේකට සීනි මේස හැන්දක් හෝ එකහමාරක් වගේ එකතු කරගන්න. ඔයාලා ගන්න විපින් ක්‍රීම් එක බීට් කරන්න කලින් ඒකේ රස බලන්න. ඒකෙන් හොඳ පැණි රසක් එනවා නම් ඔයාලා මේකට සීනි එකතු කරන්න එපා. හැබැයි ඔයාලට ඒකේ පැණි රස මදි නම් ඔයාලගේ රස පදමට මේකට සීනි එකතු කරගන්න. දැන් මේ විපින් ක්‍රීම් එක හරි ගානට බීට් වෙලයි තියෙන්නේ. මෙන්න මේ වගේ වෙනකම් බීට් කරලා එක හදාගන්න. මීට වඩා බීට් කරන්න යන්න එපා. දැන් එහෙනම් මේ බිස්කට් පුඩින් එක හදාගන්න අවශ්‍ය වෙන ඔක්කොම දේවල් ටික ලෑස්ති කරගෙනයි තියෙන්නේ. දැන් මේක ට්‍රේ එකට අතුරගන්නේ කොහොමද කියලා බලමු. මම අද මේ ගත්තේ කිලෝ 1ක කේක් ට්‍රේ එකක්. හැබැයි ඔයාලට කැමති භාජනයක් මේකට ගන්න පුළුවන්. දැන් මුලින්ම ට්‍රේ එකට චොක්ලට් කස්ටර්ඩ් මිශ්‍රණය ටිකක් එකතු කරලා ඒක ට්‍රේ එකේ හැමතැනටම යන විදියට දාගන්න. ඔයාලට මේ කස්ටර්ඩ් මිශ්‍රණය කැමති ප්‍රමාණයක් වෙන්න දාගන්න පුළුවන් මේකට. දැන් මේක උඩට ඔයාලට කැමති විදියකට බිස්කට් එක අතුරගන්න. මම පළවෙනි බිස්කට් ලේ එක මේ වගේ තමයි අතුරගන්නේ. මම මේ බිස්කට් එක කිරිවල පොඟවල නෙමේ ගන්නේ. මොකද මේකට චොක්ලට් කස්ටර්ඩ් එකක් එකතු කරන නිසා බිස්කට් එක ගානට ඒකත් එක්ක පෙඟෙනවා. මේ බිස්කට් එක කිරිවලත් පොඟවලා චොක්ලට් කස්ටර්ඩ් එකක් දැම්මොත් බිස්කට් එක ගොඩක් තෙත් වෙලා මේ පුඩින් එක ගොඩක් දියාරු වෙනවා. දැන් ඒ බිස්කට් ලේ එක උඩට විපින් ක්‍රීම් එකෙන් ටිකක් එකතු කරලා ඒකත් ට්‍රේ එකේ හැමතැනටම යන විදියට අතුරගන්න. දැන් නැවතත් ඒක උඩට කස්ටර්ඩ් ලේ එකක් දාගන්න. ඒකත් ඔයාලට කැමති ප්‍රමාණයකට දාගන්න පුළුවන්. දැන් නැවතත් ඒක උඩින් බිස්කට් ලේ එකක් අතුරගන්න. ඒ ලේ එක ටිකක් මම වැඩිපුර බිස්කට් හිටින්න අතුරගන්නවා.
දැන් මේ බිස්කට් ටික උඩට නැවතත් විපින් ක්‍රීම් ලේයර් එකක් දාගන්න. දැන් මම මේක උඩට නැවතත් කස්ටර්ඩ් ලේයර් එකක් දාගන්නේ නැහැ. හැබැයි ඔයාලට කැමති නම් එහෙම දාගන්න පුළුවන්. දැන් මේ විපින් ක්‍රීම් ලේයර් එක උඩින් බිස්කට් ලේයර් එකක් අතුර ගන්නවා. ඒ අතුර ගන්න බිස්කට් ලේයර් එක මම හැමතැනටම බිස්කට් අහුවෙන විදියට තමයි අතුර ගන්නේ. දැන් ඉතුරු වුණ විපින් ක්‍රීම් ටිකට ඉතුරු වුණ චොක්ලට් කස්ටර්ඩ් ටික එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න මෙන්න මේ වගේ. දැන් මේක බිස්කට් ලේයර් එක උඩට දාලා ඒක හැමතැනටම යන විදියට අතුර ගන්න. හැබැයි ඔයාලට කැමති නම් බිස්කට් ලේයර් එක උඩට වෙනම විපින් ක්‍රීම් එකතු කරලා ඒක උඩට කස්ටර්ඩ් මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. අපි කලින් කරා වගේ මං අනිත් ට්‍රේ එක එහෙම තමයි හදාගත්තේ. හැබැයි ඉතින් ඒක වීඩියෝ නම් කරගත්තේ නැහැ. මම මේක කවලම් කරලා එකතු කරගන්න කිව්වේ ඔයාලගේ විපින් ක්‍රීම් එක සහ කස්ටර්ඩ් මිශ්‍රණය මදි වුණොත් කියලා. ඒ දේවල් දෙක ඇති වෙන්න තියෙනවා නම් අපි කලින් කරගත්ත විදියට මේක අතුරලා හදාගන්න. හැබැයි ඉතින් මේක මොන විදියට හදාගත්තත් රසය නම් වෙනසක් වෙන්නේ නැහැ. බිස්කට් පැක් එකකින් තමයි මම මේ එක ට්‍රේ එකක් වෙන්න හදාගත්තේ. ඒ කියන්නේ පොඩි බිස්කට් පැකට් 4කින්. හැබැයි ඒක ඔයාලා බිස්කට් අතුර ගන්න විදිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි මගේ මේ චොක්ලට් මිශ්‍රණය ඉතුරු වුණේ. ඒකට මම ඔයාලට කිව්වට වඩා වැඩි ප්‍රමාණයක් අමුද්‍රව්‍ය ගත්ත නිසායි. මොකද මම මේ පුඩින් ට්‍රේ 3ක් හදාගන්න ඕන නිසා. දැන් මේ හදාගත්ත බිස්කට් පුඩින් එක හොඳට සෙට් වෙනකම් ෆ්‍රිජ් එකේ දාලා පැය 3ක් 4ක් වගේ තියාගන්න. ඔන්න මේ තියෙන මම අද හදාගත්ත චොක්ලට් බිස්කට් පුඩින් එක. මේක ඇත්තටම ගොඩක් රසයි. වෙනදට කන බිස්කට් පුඩින් එක වගේ නෙවෙයි. පැණි රසත් ගොඩක් අඩුයි. අපි වෙනදට බටර් අයිසිං සුගර් දාලා හදාගන්න එකේ පැණි රස ගොඩක් වැඩිනේ. මේක ඉතින් අපිට ඕන විදිහට පැණි රස අඩු කරලා හදාගන්න පුළුවන්නේ. මම මේ ෆොටෝ එක ගත්තේ බිස්කට් පුඩින් ට්‍රේ එකේ අන්තිම කෑල්ලත් කන්න ගත්තට පස්සේ. මොකද ෆොටෝ ගන්න වීඩියෝ කරන්න අමතක වෙලයි තිබ්බේ මට. කොහොමද ඉතින් මේ බිස්කට් පුඩින් එක ලස්සනයි නේද? ඒ වගේම තමයි රසත්. එහෙනම් ඔයාලත් මේක හදලා බලලා මට රස කියන්නකෝ. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.